මෙරට විසූ දක්ෂ යතිවර නමක් වන බණ්ඩාරවිල අමිතානන්ද ස්වාමින් වහන්සේ පසුගියදා පුවත් වුණා. උන්වහන්සේ මෙරට ශාසනික සමාජයේ දියුණුව උදෙසා අතිශය කැපවීමෙන් වැඩ කළ මහා යතිවරයාණන් වහන්සේ නමක්. ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වූ යොවුන් සිතට දහම් සිසිල හරහා ජනතාව අතරට ප්‍රචලිත වූ බණ්ඩාරවිල අමිතානන්ද ස්වාමින් වහන්සේ ඉන්පසුව වසර කිහිපයක් නිහඬ පිළිවෙතක අනුගමනය කළා. ඉන්පසුව මීට වසර දෙකකට පසු උන්වහන්සේ නැවත සමාජ මාධ්‍ය හරහා කරලියට පැමිණියා. ඒ පැමිණෙන්නේ උන්වහන්සේ සිටිය තත්ත්වයට වඩා හාත්පසින් වෙනස් තත්ත්වයකට පත්වෙමිනි. උන්වහන්සේට කතා කරගත නොහැකිව හරිහැටි යමක් කර නොගත හැකිව තමයි උන්වහන්සේ නැවත සමාජයට පැමිණෙන්නේ. උන්වහන්සේට සිදු වූයේ කුමක්ද? බණ්ඩාරවිල අමිතානන්ද ස්වාමීන් වහන්සේ හදිසියේ අසනීප තත්ත්වයක් ඇතිවන්නේ 2013 වසරේදී. 2013 වසරේදී ඇතිවන අසනීප තත්ත්වය නිසා උන්වහන්සේ රෝගාතුර වෙනවා. මෙහිදී උන්වහන්සේගේ හිසෙහි දරුණු සැත්කමක් සිදු කිරීමට සිදු වෙනවා. ඒ සැත්කමින් පසුව ස්වාමීන් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙනවා. එන්නේ අයහපත් අතට හැරෙන ස්වාමින් වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහී යන බව ස්වාමින් වහන්සේලාට වැටහුණා. කෙසේ හෝ උන්වහන්සේ විදේශගතව සහ කොළඹ ජාතික රෝහලේ දීර්ඝ කාලයක් ප්‍රතිකාර ලබා යම්තාක් සුවයක් ලබා 2019 වසරේ නැවතත් උන්වහන්සේ තමන්ගේ පුණ්‍ය භූමිය වෙත වැඩම කරනවා. ඉන්පසුව වසර කිහිපයක් වසර 7ක් වැනි කාලයක් උන්වහන්සේ එම පන්සලේ වැඩ සිටීමෙන් අනතුරුව විටින් විට රෝගාතුරයට ලක් වෙනවා. කෙසේ වෙතත් උන්වහන්සේ අපවත් වන්නේ දැඩිසේ රෝගාතුර වීමෙන් අනතුරුවයි. බණ්ඩාරවිල අමිතානන්ද ස්වාමින් වහන්සේට සිදු වූයේ කුමක්දැයි බොහෝ දෙනා ප්‍රශ්න කරනවා. අමිතානන්ද ස්වාමින් වහන්සේ වැනි දක්ෂ වියත් යතිවරයාණන් වහන්සේලා අකාලයේ නැති වී යන්නේ ඇයිදයි බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනවා. සමාජයේ උදෙසා යහපත් දේවල් කරන මෙවැනි යතිවරුන් ඉතාමත් ඉක්මනින් සිය ජීවිතයට සමු දෙන්නේ කුමක්දෝ හේතුවක් නිසාදයි බොහෝ දෙනෙක් ප්‍රශ්න නගනවා. යම් හේකින් වෛද්‍ය විද්‍යාවට අනුව සිදුවන වෙනසක් සිතාමතා හෝ කරන දෙයක් නොසේ නම් උන්වහන්සේලාගේ කර්ම ශක්තිය අනුව සිදුවන දෙයක් නිසා මෙවැනි සිදුවීමක් විය හැකි බව බොහෝ දෙනා අර්ථකථනය කරනවා. කෙසේ වෙතත් මෙවැනි දක්ෂ වියත් යතිවරයාණන් වහන්සේලා අකාලයේ අහිමි වීම සමාජයට කෙතරම්නම් බලපායිද?